රටේ ජනතාව අපි කෙරෙහි තබා තිබෙන අපේක්ෂාව බලාපොරොත්තුව අපි තා හොඳින් දන්නවා. ඒ නිසා ඔබට අපි මැතිවරණ වේදිකාවේ මැතිවරණ ප්‍රකාශන තුල ලබා දෙන ලද සෑම එකඟතාවයක්ම සහතික වශයෙන් අපි ඉටු කිරීම සඳහා පොරපදනවා ඉටු කරනවා. ඇත්තට ගත්තොත් අද පක්ෂත් නෑ වැඩිය. මේවා නිකන් පක්ෂ නෙවෙයි දේශපාලන විචාර කව. ඉස්සර දේශපාලන විචාරකයෝ වෙනම හිටියා. දැන් අපේ මුළු විපක්ෂෙම මොකද වෙලා තියෙන්නේ විචාරකයෝ. දඹුල්ලට යනවා 90ක් අදයි කියනවා. මං කියන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පක්ෂ නෑ අද. පක්ෂයක තියෙන වැදගත්ම දේ තමයි ජනතාවත් එක්ක කරගන්නා සහසම්බන්ධය. ජනතාවත් එක්ක ඇති කරගන්නා කතිකාවත. ජනතාව අභිමුඛ වීම. ඒගොල්ලෝ ජනතාවට අභිමුඛ වෙනව නෙවෙයි. ඒගොල්ලෝ කැමරාවලට අභිමුඛ වෙනවා. උදේ නැගිටම මේසයක් තියාගන්නවා කොළ පාට බැනර එකක් කහ පාට බැනර එකක් පිටිපස්සේ ළඟට මාධ්‍යට එනගෙන මොකක් හරි කියනවා ඒවත් යවන්න මාධ්‍යට ඔච්චරයි. ඒ නිසා අද අපේ රටේ ජනතාවට තෝරා ගන්න තියෙන මාර්ගයත් මේකමයි. තෝරා ගන්න තියෙන එකම ව්‍යාපාරයත් ජාතික ජන බලවේගය විතරයි. අපිට ජනතාව දීපු ජනවරමේ හරය අපි තා හොඳින් තේරුම් අරගෙන ඒ ටික අපි කරනවා. මේ රටත් මේ රටේ ජනතාවත් නැවත අගතිගාමීත්වයකට විනාශකාරීත්වයට ඇදගෙන යන්න අපි දෙන්නේ නැහැ. අවුරුදු 76කට පසු මේ විවෘත කරගත්තු පාරේ අපි ජයග්‍රහණ දක්වා ගමන් කළ යුතුයි. ආපසු හරවන්න පුළුවන්කම තියෙනවා. කාට හරි නැවත බලය ලැබෙනවා නම් මේ පාරෙම දිගුවක් මිසක්කා පැරණි පාර නම් බලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම අනිත් පක්ෂ වලට කියන්නේ අපිට වඩා හොඳ වෙන්න. ඒ අරුණොත් නම් බලය ලැබෙන්නේ නැහැ.